තුනක සැර කිව්වොත් ගාගෙන යන්න තරම් ආරම හුලඟක් එනවා. කලින් පෙන්නාවේ සීගිරියේ ජල උද්‍යාන කියන්නේ යන්නේ ඒවට. ඒ වගේ කියන්නේ අපේ රටේ අතීතයේ තාක්ෂණය ගැන විදහා දක්වන එකක් විශේෂ එකක් තමයි ඒක. ඒ වගේ කවදාවත් වතුර හිඳෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඔයාලට මේ හරිය පේන්න තියෙන්නේ ඒ වගේ ඒවා තමයි. අපි යමු ඉස්සරහට. මේ තමා මේ හරිය තමා තිබිලා දින්න බලකොටු කියන්නේ ආරක්ෂාවට කට්ටිය ඉඳලා තියෙන මේ හරිය තමා මේ ඒරියා එකේ. මේ යට ඒරියා එකේ ජල උද්‍යාන ගොඩක් තියෙනවා. පාඩාර ඈතින් පේන්නේ සීගිරියේ බිතුසිතුවම් තියෙන තැන. ඒක මම ඔයාලට පෙන්නන්නම්. ඒක මෙහෙම තමයි ඇතට පේන්නේ. අපි ළඟටම ගිහින් බලමු. ඒ යන ගමන් මේ ඒරියා එකේ තියෙනවා කියලා දාලා තියෙනවා පැරණි වැසිකිලි ක්‍රම පිළිමේ ස්තූප මේ පැත්තේ තියෙනවා. අපි එන ගමන් යන් දැන් වෙලාව 5යි ගානක් වෙනවා. උඩට යන්න ඕන. උඩට යද්දි පොඩ්ඩක් අවශ්‍යයි. අපි සන්සෙට් එක බලන්න තමයි ආවේ. දරණිගල ගුහාව කියලා තමයි මේකට කියන්නේ. ඒකේ තියෙන්නේ විස්තර තියෙනවා. දැන් තාම සීගිරිය කාලේට තාම මගින් හිතලවත් නැහැ. තව පඩිපෙළ ගොඩක් තියෙනවා. මේ පඩිපෙළෙන් තමයි අපිට යන්න තියෙන්නේ නම් යමු උඩට. තුනක සැර කිව්වොත් ගාගෙන යන්න තරම් ආරම හුලඟක් එනවා. ඔයාලට මෙතන පේන්න ඇති සිංහ පාද දෙකක් එක්ක මෙතන තමයි එන්ට්‍රන්ස් එක දොරටුව තියෙන්නේ. ඔයාලට පේන්න ඇති පඩිපෙළක්. ඒ පඩිපෙළ දිගේ තමයි යන්න දෙන්නේ. අතීතයේ කතාවල කියන හැටියට මෙතනින් ගල ඇතුළට යන්න පුළුවන් විදිහට තමයි තිබිලා තියෙන්නේ කියලා කියන්නේ ගමේ අහලපාල කට්ටිය කියනවා. ඒක හරියටම කන්ෆර්ම් නෑ. ඒක හිම තිබිලා පහළ දාලා තියෙනවා කියලා තමයි කියන්නේ.
ගයිස් අපි දැන් යන ගමන් ඉන්නේ සීගිරිය ගල නැගලා දැන් බැහැලා. වෙලාව 6:57. ඒ කියන්නේ වෙලාව රෑ 7යි. හත වෙලා තියෙන්නේ මේ මෙච්චර වෙලා ඉන්න දෙන්නේ නැහැ. අපි කොමාරි හවස් වෙනකන් ඉඳලා සන්සෙට් එක බලලා ෆොටෝ ගහලා ෆොටෝස් ටිකක් ගහගෙන දැන් යන්නේ. අපි දිනයකට ඇවිල්ලා තියෙන්නේ රස්තායකට. ජලම් ජලම් තමයි අද ලයිට් එකක්